ලෝකේ ඕන තැනක ඉඳලා ඔයාගේ වාහනේ ඔයාට තියෙන තැන බලා ගන්නත් පුළුවන්. ඔයාගේ වාහනේ ස්ටාර්ට් කරන්න පුළුවන් වෙන්න සහ බැරි වෙන්න ඔයාගේ වාහනේ පාලනය කරන්නත් පුළුවන් මේ ඇප් එක හරහා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් Sino Tracker එකේ ඔන්ලයින් ඇප් එක හරහා වාහනේ යන ස්පීඩ් එක මෙතන ඔයාලට පේනවා පැය කිලෝමීටර් 88 85 වගේ ස්පීඩ් ගිහලා තියෙනවා. මේ වගේ මැප් එකේ වෙනමම පෙන්නනවා හයි ස්පීඩ් ගියපු තැන්. මේ සියල්ලම බලා ගන්න පුළුවන්. එහෙනම් සම්පූර්ණම වීඩියෝ එක බලන්න මේක කොහොමද සෙටප් කරගන්නේ කියලා. පළවෙනි වතාවට මගේ channel එකට log වෙලා බලනවා නම් මම ඔයාලගෙන් ඉල්ලනවා subscribe කරන්න කියලා. මේ Sino Tracker එක SIM එකක් දාන්න පුළුවන් 4G වර්ගයේ router එකක්. ඉතින් මම මේක දැන්ට ගලවලා තියෙන්නේ. මේක එනකොට සම්පූර්ණ complete high කරලා එන්නේ. ඉතින් මේ Sino Tracker එකට අපිට ගන්නකොට මේ විදිහට මේ tracker එකට එනවා වෙනම power cable එකක් එනවා. මෙන්න මේ වගේ power cable එකක් එනවා මැද fuse එකකුත් එක්කන් දාලා. ඊට අමතරව මේකට mic එකක් එනවා සහ emergency button එකක් එනවා. ඊට අමතරව මේකේ relay එකක් එනවා 40 ampere relay එකක් එනවා. මේ tracker එකේ manual එක බලපුවාම මෙන්න මේ විදිහට තමයි මෙයාලගේ wiring එක එන්නේ. කියන්නේ ඔයාලට මම මේක පැහැදිලි කරන්නම්. tracker එක මේ අතට තියාගත්තාම මෙතන මේ කෙළවරේම wire එකට microphone එක සම්බන්ධ වෙනවා. මෙතන ඊට හැපැත්තේ තැඹිලි පාට වයර් දෙකක් එන එකට මෙන්න මේ SOS බටන් එක සම්බන්ධ වෙනවා. තුන්වෙනියට තියෙන මෙන්න මේ ලොකු හතරක් 4 pin එකට සම්බන්ධ වෙනවා power supply එන cable එක සහ කෙළවරේ එන එකට අපිට emergency speaker එකක් ඒ වගේ සම්බන්ධ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ක්ලිප් කරන්න තියෙන්නේ අපි speaker mic එක සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ අපි මේ තැඹිලි පාට එකට සම්බන්ධ කරගන්න ඕනේ SOS බටන් එක. ඒකත් මෙහෙම තියලා ක්ලිප් කරගත්තා. ඊළඟට අපි මේකේ power cable එක මෙතෙන්ට කනෙක්ට් කරගන්න ඕනේ. අපි power cable එකත් කනෙක්ට් කරගත්තා. ඉතින් අපිට ස්පීකර් එකක් මේකට හම්බ වෙන්නේ නැහැ. ඒකින්ද අපි ස්පීකර් එකක් දැන්ට සම්බන්ධ කරලා නැහැ. හරි. එතකොට මේක ඇතුළත view එක තියෙන්නේ මේ විදිහට. මම ඒකයි කලින්ම ගලවලා තිබ්බේ. මේ හම්බෙන බැටරි එක mAh එක වගේ බැටරි එකක්. මේක නම් එච්චර ආයු කාලයක් තියෙයි කියලා අපිට කියන්න අමාරුයි. සාමාන්‍ය මේක කන්ටිනියු වැඩ කරන device එකක් ඉඳලා 365 වෙලාවෙම මේ වගේ බැටරි දෙමින්න කරන්න පුළුවන්. සාමාන්‍ය මම හිතන විදිහට මේ වගේ ආයු කාලය ගොඩක් වෙලාට අවුරුද්දක් විතර වගේ තියෙයි. ඒකත් එක්ක ඔයා වාහනයක් ඇතුළට දානවා නම් ඉඳලා හිටලා හරි ඔයාගේ මේ යුනිට් එකේ බැටරි ඉදිමිලා වගේ තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. ඉතින් ඒක කවුරුත් ඔයාලට කියන්නේ නැති වෙයි. මොකද ඔයා නොදැනුවත් හරි මේ වගේ බැටරියක් ඉදිමිලා එක්ස්පයර් මේ ගිනි ගත්තොත් ඒක වාහනේ ගින්නක් ඇති වෙන්න උනත් පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක ඔයාව බය ගන්නවන්න නෙමෙයි කිව්වේ. නමුත් මේක මම කරන ශේෂ්ත්‍රයේ රිපෙයාරුත් එකක් තමයි කිව්වේ. මේ වගේ බැටරි වලට ෆෝන් ෂොප් වලින් දාගන්න පුළුවන් හැකියාව තියෙනවා. පේනවා ගත්තම මේ විදිහට එන්නේ. ඉතින් අපිට SIM එක මෙතනින් දාන්න තියෙන මේකේ draw එක මේ විදිහට තමයි SIM එක දාලා වහන්න තියෙන්නේ. ඊට පස්සේ එතන පියන තියෙනවා. පියන වහ ගන්න පුළුවන් මේ විදිහට. අපි මේකට මේ තියෙන්නේ ground එක. එතකොට මම මේකට power supply එකෙන් තමයි voltage දෙන්නේ. මේකට මම මේ විදිහට 12 voltage supply එකක් සම්බන්ධ කරනවා. කියන්නේ ඔයා වාහනේ නම් වාහනේ බැටරියට සම්බන්ධ කරපුවාම හරි ප්‍රමාණවත්. එතකොට මේ විදිහට ඔයාලට මෙතන ඉන්ඩිකේට් වෙන ලයිට් තුනක් බලා ගන්න පුළුවන්. එකක් මෙතන GPS වැඩ කරනවාද කියන එක සහ අනිත් එක මොබයිල් නෙට්වර්ක්. අනිත් එක මෙතන බැටරි බලා ගන්න පුළුවන්. එතකොට දැන් මෙතන තව කනෙක්ෂන් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ කනෙක්ෂන් දෙක මොකේටද කියලාත් මම කියන්නම්. fuel cut off line එකක් එනවා. එකෙන් අපිට පුළුවන් වාහනයක් remotely දුරින් ඉඳලා ඉවරලා මේක control කරන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒකින්ද අපිට පුළුවන් මේ line එක භාවිතා කරලා මොනවා හරි දුර ඉඳලා අපගේ වාහනේ හරි වෙනත් දෙයක් හරි control කරන්න හදා ගන්න. ඉතින් මේ තියෙන්නේ අපේ Sino Tracker එකට හම්බෙන්න 40 ampere relay එක. ඉතින් මෙතන 30 තියෙනවා. මෙතන 86, මෙතන 85 සහ මෙතන 87 ඒ විදිහට තියෙනවා. ඉතින් මේකේ diagram එක ගත්තාම අපිට දීලා තියෙන diagram එක මේ විදිහට තියෙන්නේ. මේක 86ට අපි සම්බන්ධ කරන්න ඕනේ Sino Tracker එකෙන් එන කහ පාට වයර් එක.
ඒක තමයි මේකේ සිග්නල් වයර් එක. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මම අර කියපු ACC එක මෙන්න මේ ඔරේන්ජ් කලර් එක මේකේ යතුර අපි යතුර පළවෙනි කට්ටට තමයි මේක සම්බන්ධ කරන්න ඕනේ. ඒත් එක්කම මෙන්න මේ රිලේ එක ගත්තාම මෙන්න මේක 86 මේ පැත්තනේ. එතකොට 86 මේකට අපි කහපාට වයර් එක සම්බන්ධ කරලා මේ 85 කියන එකට සම්බන්ධ කරන්න ඕනේ බැටරි ලයින් එකකින් එන පොසිටිව් ලයින් එක. ඒ කියන්නේ ධන ලයින් එක සම්බන්ධ කරන්න ඕනේ 12 වෝල්ටේජ්. අපි ඒකම තමයි ෆියුස් එක හරහා සීනෝ ට්‍රැකර් එකට සම්බන්ධ කරන්නේත්. ඉතින් ඊට පස්සේ අපි බයිපාස් කරන්න ගන්න වෝල්ටේජ් ලයින් එක. උදාහරණයක් විදිහට අපිට මේකෙන් ෆියුල් ලයින් එකක් කට් ඔෆ් කරගන්න පුළුවන්. ඊට අමතරව වෙන මොනවාම හරි වෙහිකල් එක ස්ටාර්ට් වෙන, ඒ කියන්නේ වෙහිකල් එක නතර කරන්න අවශ්‍ය විදිහට ලයින් එකක් මේක හරහා බයිපාස් කරලා ඒක කනෙක්ට් ඩිස්කනෙක්ට් කරන්න පුළුවන්. yellow color line එක මේක එන්නේ සිග්නල් එක විදිහට. මේක අපි 86ට ගන්නවා රිලේ එකේ. 85ට අපි දානවා. මෙතන නම්බර්ස් ගහලා තියෙනවා මෙතන රිලේ එකේ යට. උඩ බලන්න එපා. හැම වෙලාවෙම රිලේ එකේ යට තියෙන නම්බර්ස් වලට සම්බන්ධ කරන්න. මොකද උඩ වැරදි නම්බර්ස් ගහලා තියෙන ඒක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මෙතන 85ට සම්බන්ධ කරන අපි රිලේ එකේ රිලේ එකට ධන ලයින් එකක්. ඊට පස්සේ අපි බයිපාස් කරන්න ගන්න මේ ලයින් දෙක මේ 30 සහ 87 කියන එක 30ට සම්බන්ධ කරනවා. අපිට බයිපාස් කරන්න ඕනේ කනෙක්ෂන් එක එක කොටසක් සහ අවුට්පුට් එක විදිහට මේ පැත්තට අපි ඉන්පුට් එක සම්බන්ධ කරනවා. මේ පැත්තට අවුට්පුට් එක සම්බන්ධ කරනවා. ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ මෙන්න මේ සීනෝ ට්‍රැකර් ප්‍රෝ කියන ඇප් එක. කොට මේ තියෙන මෙයාලගේ ඇප් එක අපිට මේකේ විසිට් විදිහට මේකට ලොග් වෙන්න පුළුවන්. ලොග් වෙලා මේ විසිටර් විදිහට ලොග් වුණාම මේ විදිහට අපිට පෙන්නනවා. මේ අපේ එක නෙමෙයි පෙන්වන්නේ. ඉතින් අපි මෙතනින් ලොගින් මොඩ් එක දෙනවා. ලොගින් මොඩ් දුන්නාම මෙන්න මෙතන ඔටෝ සෙලෙක්ට් දීලා අපි යූසර් ඩිවයිස් එකේ මෙතන සීරියල් එක ස්කෑන් කරන්න ඕනේ. ID එක මෙතන ගන්න නැති හින්දා මම මෙතන සර්ච් වෙන්නේ නැති හින්දා මේක ටයිප් කරනවා. මේක ඔයාලා ෆොටෝ එකක් හරි ගහලා තියාගන්න. පාස්වර්ඩ් එක 1 2 3 4 5 6 කියලා අපි දාලා මේක ලොග් දෙමු. හරි. මේ විදිහට දැන් මගේ සීනෝ ට්‍රැකර් එක මේකට ඇප් එකට කනෙක්ට් වෙලා තියෙනවා. මෙතනින් අපිට පුළුවන් යූසර් චේන්ජ් කරගන්න. ඔයා සීනෝ ට්‍රැකර් කිහිපයක් යූස් කරනවා නම් ඔයාට පුළුවන් ඒක ගෲප් යූසර් එකකට චේන්ජ් කරගන්න. එතකොට ඔයාගේ ෆෝන් එකෙන් මේ සියලුම සීනෝ ට්‍රැකර් ට්‍රැක් කරගන්න පුළුවන් විදියට හදාගන්න පුළුවන්. ඒකට සීනෝ ට්‍රැකර් වෙබ්සයිට් එකට ගිහිල්ලා එයාලව දැනුවත් කරන්න ඕනි. මෙන්න මේ අයිකන් එක ක්ලික් කරපුවාම මෙතන ට්‍රැකර් එක තියෙන රියල් ලොකේෂන් එක දැන් මේ වෙලාවේ පෙන්වන්නේ. ඒත් එක්කම මෙතන අපිට රීප්ලේ කරලා බලන්න පුළුවන් හැකියාව තියෙනවා මේකේ. මේ විදිහට මේ ට්‍රැකර් එක, ඒ කියන්නේ මේක වාහනේ කොහෙද යන්නේ, ඒ වගේ දේවල් මේවා අපිට ටයිම් එකත් එක්කම බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක මාස 3ක් විතර වගේ මට මතක විදිහට මේකේ බෑකප් එකක් තියෙනවා. එයා ගියපු තැන් ඒවා ඔක්කොම බලන්න පුළුවන්. ඒ වගේ ඉතින් මේකේ ෆන්ක්ෂන් ගැන අපි එක ඒවා එකින් එකට බලමු. මේකේ මේ සෙට් කියන එකට ගියපුවම වෙට පුළුවන්. දැන් මේ තියෙන හැම එකක්ම වැඩ කරන්නේ මෙයාලගේ මේ සීනෝ ට්‍රැකර් එකේ එක જાතියේ තියෙනෝනේ ට්‍රැකර්. එතකොට ඒවට තියෙන ඔප්ෂන් එකත් එක්කම තමයි මේ ඇප් එක ඔක්කොටම තියෙන. දැන් මේකේ ටේක් ෆොටෝ කියන එක එහෙම දුන්නාම අපිට මේකේ ෆොටෝස් ගන්න බෑ. මොකද මේකේ කැමරා මුකුත් ඒ වගේ නැති හින්දා. ඉතින් ඒ වගේ ෆන්ක්ෂන් වැඩ කරන්නේ ෆයින්ඩ් ඩිවයිස් මේ වගේ අපිට මේකේ දැන් බැටරි බෑකප් එකක් තියෙනවානේ. අදිසිය හරි ඒ වගේ බැටරි අපි පවර් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වුණත් මේක ඇතුලේ තියෙන බැටරි එක ඩිස්කනෙක්ට් වෙන්න ඕන හින්දා ඒ වෙලාවේ අපිට පවර් කට් වෙච්ච වගේ ලාම් මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ අවසාන ලොකේෂන් පවර් අපිට මේ GPS එක ඔෆ් වුණත් ඒ ඔෆ් වුණ වෙලාව එනකන් අවසානට ගියපු ඒ ලොකේෂන් ටික බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට හිතන්න මේ GPS එකේ තියෙන සාමාන්‍ය අපි හොරෙක්ට වගේ වුණත් ගන්න බැරි විදියකට හදාන්නේ. ඒ හින්දා අපිට වාහනේ ඇතුළතින් හයි කරන හින්දා මේක අපිට ඒක හොරෙක් අරන් ගියත් ඒ හොරාට මේක හොයාගන්න බෑ එකපාරටම. එතකන් අපිට ඒ තියෙන ලොකේෂන් එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙන. ඉතින් එයා බැටරි එක ඩිස්කනෙක්ට් කරත් වාහනේ මේක පැය දෙක තුනක් වගේ කාලයක් වැඩ කරන හැකියාව තියෙනවා. මෙතන තියෙනවා set admin number කියන එක. ඉතින් මෙතන අපිට පුළුවන් නම්බර් එකක් මේ විදිහට ඇඩ් කරලා ඕකේ කරන්න. එතකොට ඒ නම්බර් එක මේකේ සෙන්ඩ් කරගන්නවා මේකට. එතකොට අපිට පුළුවන් හදිසියේ මේ වාහනේ සවුන්ඩ් අහන්න කෝල් එකක් ගන්න පුළුවන්. මේකට හැකියාව තියෙනවා.
එතකොට මේකෙදි මේ වගේ ෆන්ක්ෂන් ටිකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා control fuel කියලා ෆන්ක්ෂන් එකක්. ඉතින් මේ control කියන fuel කියන ෆන්ක්ෂන් එක අපි ක්ලික් කරලා මෙතන මම cut off කියන එක දෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලයිට් එක on වෙලා තියෙන්නේ. ඉතින් මෙතන අපි recovery කියන එක දුන්නාම මේ ලයිට් එක off වෙලා යනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට පුළුවන් මොනවා හරි line එකක් bypass කරන්න මේක යොදා ගන්න. අපි මේකේ මේකට කෝල් එකක් ගත්තොත් මේ නම්බරෙන් කෝල් එකක් ගත්තොත් GPS එකේ නම්බර් එකට හෙලෝ හරි දැන් මේ වෙලාවේ මම මේකට අර ඇඩ්මින් සම්බන්ධ කරලා තියෙන හින්දා මෙතන කෝල් එක යනවා නැත්තම් සාමාන්‍යයෙන් මේක ඇඩ්මින් ඇඩ් කරලා නැත්තම් මේ නම්බර් එකෙන් කෙලින්ම මොකද්ද මේ මැසේජ් එකක් තමයි එන්නේ GPS ලොකේෂන් එකත් එක්කන්. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මම නෝම වෙන එකකින් කෝල් එකක් ගත්තාම මේක කෝල් එක යන්නේ නැහැ බිසි වෙලා කට් වෙලා යනවා. කට් වෙලා ගිහිල්ලත් මට ලොකේෂන් එකේ එනවා ඒ URL එක කොපි කරලා ඕනනම් මට ලොකේෂන් එක බලන්න පුළුවන් මේක කොහෙද තියෙන්නේ කියලා. හරි. එතකොට දැන් අර ඒ දාන නම්බර් එක ඔයා විතරක් දැනගත්තාම හොඳටම ප්‍රමාණවත් වෙනවා. මොකද මේකෙදි වෙන කෙනෙක් ඒකට ඩයල් කරත් මේ Google ලොකේෂන් එක යනවා. දැන් මේ තියෙන්නේ ඒ තියෙන ලොකේෂන් එක. එතකොට ඊට අමතරව මම මේකට කෝල් එකක් ගත්තත් දැන් මේකේ ලොකේෂන් එක ඇවිල්ලා තියෙනවා. as normal message එකට කියලා මේ නම්බරයට අපි 66 send කරපුවාම මේකෙන් මේකට message එකක් ගිහලා මේ නම්බර් එකෙන් අපිට කෝල් එකක් එනවා. ඒ අපි අර ඇඩ් කරලා තියෙන නම්බරේ ඉඳන් දැන් set okay කියලා වැටුණා. එතකොට මේකේ දාලා තියෙන SIM එකෙන් අපේ එකට කෝල් එකක් එන්න ඕනේ. හරි. පැහැදිලිද? hello දැන් වාට පේන්නේ නැති මේ මයික් එක මේ hello right ඉතින් මෙතන අර ඇඩ්මින් ටූල් එකේ මම නම්බර්ස් එක ඇඩ් කරලා තියෙන හින්දා මෙතන සෙට් වලට ගිහිල්ලා මෙතන අපි ඇඩ්මින් දීලා තියෙන නම්බර්ස් එකට විතරයි අපිට අහගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙන්නේ. මෙන්න මෙතන set the admin number එක. ඉතින් මොන හරි ප්‍රශ්නයක් වුණොත් අපිට factory reset එකක් දාගන්න පුළුවන් settings වල වෙනසක් වුණොත්. මුලදී මේකට call ගියේ නෑ. නමුත් දැන් මම අර numbers එක add කරලා තියෙන හින්දා දැන් මං යන call එක ඔටෝම මේකෙදි add වෙනවා answer වෙනවා. මේ විදිහට ඔයාට පුළුවන් ඒ දැන් ඔයා මොන හරි දැන් සද්දයක් හරි අහනවා නම් ඒ වගේ දේවල් ඒ ඇතුළත තියෙන වාහනේ සවුන්ඩ් ඒ වගේ දේවල් වටපිටාවේ වෙන සවුන්ඩ් ඒ වගේ දේවල් කෝල් එකකින් අහගන්න පුළුවන් හැකියාව තියෙනවා. පැහැදිලිද? එතකොට මම හිතන ඔක්කොම මම ඔයාලට පැහැදිලි කරන්න ඇති. එතකොට දැන් උදාහරණයක් විදිහට ඔයාට මේක අලිවට සර්කිට් එකකට වගේ හරි මොන හරි ඒ වගේ නැති වෙන දෙයක් හොරකම් කරන දෙයකට මේක සම්බන්ධ කරොත් මේ විදිහට ඔයාට මේ GPS tag එක ගන්න මේ පාවිච්චි කර හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ GPS tracker එකක් වාට අවශ්‍ය නම් අපිව සම්බන්ධ කරගෙන අපේ මේ මිලදී ගන්නත් පුළුවන්. මේකේ live location බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපිට මෙතනින් ක්ලික් කරලා මෙතන පුළුවන් අපිට street view satellite view එකට දාලා තියෙන ඒ view එක බලා ගන්න පුළුවන්. එතකොට ඒ මේක ගියපු පාරවල් ස්පීඩ් එක ඒ වගේ දේවල් ඒ හැමතැනම අංග සම්පූර්ණ බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා.